සුබෝදේශනක් කාලේ හැමෝටම මේ මම ඉතින් මෙහෙම සද්දෙත් එක්ක ඇහෙන්නේ පොඩ්ඩක් මම ඉතින් අද ඔයාලට මෙහෙම කතා කරන්න හිතුවේ මේ මම මේ අප්ලෝඩ් කරපු වීඩියෝ එකට ගොඩාක් අය මට වෙච්ච දෙයට ඉක්මනින් සනීප වෙන්න කියලා විශ් කරලා තිබ්බා මේ ඉතින් ඒ හැම දිනාටම ගොඩාරියක් තින් මා වඳුරන්නේවත් නැතුව මට සනීප වෙන්න කියලා විශ් කරපු අයට ඉතින් මේ පේනවද දන්නේ වලට අපේ තත්ත්වය තමයි අපේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙලලා තියෙන්නේ දැන් මේ ලෑස්ති වුණේ අද තව බෙහෙත් දෙකක් විදින්න තියෙනවා පළවෙනි දවසේ බෙහෙත් 5ක් විද්දා ඉතින් දැන් නැති කෙනෙක් ඉන්නවනම් මොකද්ද මේ කියලා හිතයි මේ මාව අපේ ගෙදර ඉන්න ෂේන් බලු පැටියා කෑවා බලු පැටියා නෙමෙයි එයා දැන් ලොකු බල්ලෙක් එයා හැප්පුවා ඒ හැප්පුවේ එයාගේ කටේ තිබ්බ මේ පැකට් එකක් අර මිරිස් පැකට් එකක් මම ඇදලා ගත්තා කටේ තියෙද්දි එතකොට එයාට තරහ ගියා ඒක නැත්තම් මෙච්චර දවසකට කවදාවත් අපිව කාලා නැහැ මේ ඉතින් එයාට ඒකට තරහ ගියා මම ඇදලා ගද්දි ඒ හින්දා තමයි එයා මාව හැප්පුවේ හැප්පුවේ කියන්නේ 8 තැනක් හැප්පුවා ඉතින් දැන් අද මේ දෙවෙනි බෙහෙත විදින්න යන්නේ අද බෙහෙත් දෙකක් විදින්න තියෙනවා එයාට බෙහෙත් විදලා තිබ්බේ ඒ උනාට මේ අන්තිම බෙහෙත එයාට විදලා මාසයක් පහු වෙලා නැහැ කියලා සති 3යි වෙන්නේ ඒ හින්දා මට බෙහෙත් කෝස් එක විදින්න උනා ඔයාලා ගෙදරත් බල්ලෝ හදනවා නම් මේ හොඳට බල්ලෙක් කෑවොත් ඉස්සෙල්ලම මේ හොස්පිටල් එකට ගිහිල්ලා චෙක් කරන්න මම මේ ප්‍රයිවට් ගිහිල්ලා පෙන්නලා ප්‍රයිවට් වලින් කිව්වා බෙහෙත් දෙන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට හොස්පිටල් එකට ගිහිල්ලා පෙන්නුවාට පස්සේ ආයෙ බෙහෙත් දෙන්න ඕනේ කිව්වා. බල්ලට බෙහෙත් දෙලා තිබ්බට කෝකටත් සතෙක් කපා කෑවොත් මේ ගිහිල්ලා හොස්පිටල් ළඟම තියෙන හොස්පිටල් එකට ගිහිල්ලා පෙන්නන්න. මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ එකයි මේ කියන්නේ දැන් අපි හිතනවානේ බල්ලෙක් කෑවොත් බෙහෙත් දෙන්න ඕනේ නැහැ කියලා. එහෙම එකක් නැහැ ඉතින්. අතන්ට මේ මම කියන දේවල් වලට පැහැදිලිව ඇහෙන්නේ නැහැ මේ පාරේ සද්ද හින්දා මම මේ වෙන තැනකට ආව හැබැයි මෙතනටත් ඇහෙනවද දන්නේ මම පොඩ්ඩක් සවුන්ඩ් රෙඩි කරලා දානකොට මේ ඉතින් මට කියන්න ඕනේ මේ බල්ලට හරි පූසට හරි බෙහෙත් කොච්චර බෙහෙත් කෝස් එක හරියට කරලා තිබ්බත් මේ සතෙක් කෑවොත් අනිවාර්යයෙන්ම මේ රජේ රෝහලකට ගිහිල්ලා මේ බලන්න මේ පොතත් එක්කලා ගිහිල්ලා බලන්න ප්‍රයිවට් මේ තුවාලෙට බෙහෙත් දාගෙන ගෙදර ඇවිල්ලා නිකන් නම් ඉන්න එපා මේ ඒ කියන්නේ ඇත්තටම මේ අපි දන්නේ නැහැනේ විෂ අපේ ශරීරේ තියෙනවද කියලා ඒ හින්දා අනිවාර්යයෙන්ම සතෙක් කෑවොත් මේ රජේ රෝහලකට ගිහිල්ලා බෙහෙත් ඉද ගන්න ඉතින් මුල් දවසේ බෙහෙත් 5ක් විදිනවා එකත් මම ඔයාලට කියන්නම් අත් දෙකට 3යි කකුල් දෙකට 2යි පිටකැස්ම බෙහෙත එක අතකට විදිනවා නොහුරු අතට හුරු නැති අතට කකුල් දෙකටයි අත් දෙකටයි තව බෙහෙත් 4ක් විදිනවා මේ මම හිතන්නේ ජල බීතිකා එන්නත නැති මේ ඊට පස්සේ දෙවෙනි දවසට බෙහෙත් 2යි 3 නම් කොහොමද දන්නේ මේ 3න් මම හිතන්නේ 2යිද කොහෙද 4 වෙනි දවසට 2යි මම හිතන විදිහෙන් තාම මට 5 වෙනි බෙහෙත් කෝස් එක තමයි විත්තේ මේ අද යන්න ඕනේ ඉතින් මේ දෙවෙනි බෙහෙත් කෝස් එක විදින එක දෙකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්කෝ මේ බල්ලාගේ බෙහෙත් ඉදපු පොතත් මෙච්චර බෙහෙත් ගොඩක් ඉදලා තියෙද්දිත් මට මොකද බෙහෙත් ඉද්දේ කියලා එතකොට එකත් ඔයාලට දැනගන්න ප්‍රයෝජනවත් වෙයි ඔමින් මම එකත් ඔයාලට පෙන්නන්නම් ඔන්නහම බෙහෙත් ගොඩාරියක් දිගට යට ඉදලා තියෙනවා ඒ මොනවා වුණත් මේ මට බෙහෙත් ඉද්දා ඉතින් මොකද මෙයාගේ මේ අන්තිම බෙහෙත විදලා තියෙන්නේ මේ අන්තිම බෙහෙත වෙදලා තියෙන්නේ මේ 6.7 විදපු ඉඳා මාව බල්ලා කෑවේ 19 වෙනිදා 6.19 වෙනිදා මේක 6යි මේ 7යි 7න් පස්සේ මාව
කෑවනම් බෙහෙත් දෙන්න ඕනේ නැහැලු. මේ මම ඔයාලගේ දැනුවත් වීම පිණිස කියන්නේ මේ කොච්චර බෙහෙත් දෙලා තිබ්බත් මේ කියන්නේ අපි සතෙක් අපිව ගෙදර හදන එක්කෙනා අපිව කෑවත් මේ රජයේ හොස්පිටල් එකට යන්න කියන එක තමයි මට මේකෙන් දෙන්න ඕන පණිවිඩය. ඉතින් ආයිත් කියන්නේ ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තුතියි. මම වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරාට. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙනකල් අදට ගිහින් සුබ දවසක්. ඉතින් ඔයාලට කියන්න මතක වුණානේ ඔයාලා අලුත් කෙනෙක් නම් මගේ channel එකට subscribe එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. bell button එකත් click කරලාම තියාගන්න. ඉතින් මාවට මෙච්චර දෙයක් කරපු අපේ ෂේන් බබාවත් ඔයාලට මට ආයිමත් පෙන්වන්න හිතුණා. මේ ඉන්නේ ඉතින් එයා තමයි. ඇත්තට මෙතන මෙයාගේ වැරැද්දක් නෑ. ඉතින් මමයි එයාගේ කටේ තිබ්බ එක ඇදලා ගත්තේ. ඉතින් එයාට තේරෙන්නේ නෑනේ ඇත්තටම. එයා ඒ හින්දා ඉතින් මම හපන්නේ නැති.